හරි තව මේ පොඩි දෙයක් කියලෙන්න ඔය ළමෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරපු එකත් එක්ක මේක කිව්වනම් හොඳයි කියලා හිතුණා. හරි. සමහර වෙලාවට විශේෂයෙන් ෆ්‍රෙෂ් අය ළමයි විදියට ඔය කට්ටිය විභාගේ ලං වෙනකොට හරිද? අර ඔයා බලාපොරොත්තු වෙච්ච තැනම ඔයා නෑ වගේ නම් සමහරක් විට ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් එකතු වෙලා තියෙනවා. අර ඔයාගේ ප්‍රතිඵලය අවුල් ගියොත් එහෙම අම්මා තාත්තා මොනවා හිතයිද? හරි. ඔයා ගැන මොනවා හිතයිද? එතකොට අසල් වැසියෝ ඔයා ගැන මොනවා හිතයිද? නෑයෝ මොනවා හිතයිද? සහ සමහරක් විට ඔයාගේ ඕ ලෙවල් කාලේ එහෙම ගුරුවරු සෑහෙන ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන නැති හරි හොඳ ප්‍රතිඵලයකටම යයි කියලා ඒ ගුරුවරු මොනවා හිතයිද වගේ නිකන් ඒ වගේ දේවල් මත අනවශ්‍ය ප්‍රෙෂර් එකක් එකතු කරගන්න එපා. දැනට කොහොමත් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවනේ. ඒකට තව තව ප්‍රෙෂර් එකතු කරගන්න එපා අර වගේ ඒවා හිතලා. මොකද ඔයා ගැන කියන්නේ ඔයාගේ කියන්නේ ඔයා සාර්ථකව මේක අවසන් කරගනී කියලා හිතන් ඉන්න කට්ටිය නම් එතන ඉන්නේ. ඒ ඕනෙම කෙනෙක් ඔයාගේ යම්කිසි අඩුපාඩුවක් වුණා කියලා හරි ඔයාව ඒකෙන් ජජ් කරන්නේ නැහැ. හරිද? අයියෝ මේ ළමයා කියලා එහෙම නිකන් එහෙම කතා කියන්නේ නැහැ. ඒ නිසා එහෙම කවුරු හරි කතා කියනවා නම් ඒ කියන කෙනා ගැන හිතන එකත් තේරුමක් නැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රෙෂර් එකක් එකතු කරගන්න එපා. ඔයා ඒකෙන් වෙන්නෙත් ඔයා යන්නේ නැත්නම් තව පොඩ්ඩක් හරි අඩු වෙන එක. හරි? එහෙම නැතුව ඔයාට කරන්න තියෙන දේවල් ටික ගැන හිතලා හරි ඒ සතියේ වැඩ ටික එහෙම කරගෙන ගිහිල්ලා ඒ වගේ වැඩේ කරන් ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ප්‍රතිඵලයකට යන්න. හරි? බාහිර කට්ටිය කොහොම හිතයිද කියන එක හිතන්න එපා. හරි?